ආයුබෝවන් කොහොමද ඔයාලට? අද මම ඔයාලට අරගෙන ආවේ මේ වගේ රසම රස පැණිසව් එකක් වැඩි වියදමක් නැතුව ගෙදර තියෙන අමුද්‍රව්‍ය විතරක් යොදාගෙන හදාගන්න විදිය. මේක හරිම රසයි, හදාගන්නත් ලේසි. මුලින්ම මම මේකට සීනි කැරමල් එකක් හදාගන්නවා. මොකද හකුරු ගෙදර හැම වෙලේම නෑනේ. ඒ වුණාට අපිට සීනි තියෙනවනේ. සීනි මේස හැඳි 5ක් විතර මේ විදියට හොඳට තද දුඹුරු පාට වෙනකන් කැරමල් කරන්න. ගොඩාක්ම කළු කරගන්නත් එපා. මේකට උණු වතුර මේ කෝප කාලක් විතර දාලා හොඳට උතුරන්න අරින්න. ඊට පස්සේ මේක නිවෙන්න පැත්තකින් තියාගන්න. මෙතන මම සව් ග්‍රෑම් 50ක් අරගෙන තියෙන්නේ. ඒක හොඳට සෝදලා පැය භාගයක් විතර පෙඟෙන්න දාගත්තා. ඊළඟට මේකට වතුර අඬු කෝප්ප 1මාරක් විතර දාලා ලිපේ තියාගෙන හැඳි ගන්න. සව් ටික හොඳට අර සුදු පාට ගතිය නැති වෙනකම් මේ ටික හොඳට තැම්බෙන්න දෙන්න. විනිවිද පේන වගේ පාටක් එනවා. එතකොට සව් ටික හොඳට තැම්බිලා සුදු පාට ඇට ඇට ගතිය නැති වෙනකම් තඹ ගන්න. දැන් මම මේකට හොඳ මිටි කිරි වලින් අඬු කෝප්ප 2මාරක් දැම්මා. එනසාලට 2ක් තලලා දැම්මා. ලුණු තේ හැඳි භාගයක් දැම්මා. ඒත් එක්කම නිවෙන්න තියාගත්ත සීනි කැරමල් එකත් එකතු කරලා හොඳට කලවම් කරන්න. ඊළඟට කිරි ටික හොඳට උතුරනකම් හැඳි ගන්න. මේ බලන්න දැන් හොඳ ලස්සන පාටක් එනවා අපේ සව් එකට. ඔයාලට වියලි මිදි කජු වගේ වුණත් හීනියට කපලා මේකට එකතු කරගන්න පුළුවන්. අපේ ගෙවල් වල හැම වෙලේම මේවා නැහනේ. ඒ නිසාත් මේ විදියට හැදුවත් හරිම රසයි. වැනිලා තේ හැඳි භාගයක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඔයාලට පැණි රස මදි නම් තව සීනි ටිකක් එකතු කරගන්න. මේක හොඳට ඉතුරුවාම ලිප නිවා ගන්න. මේ විදියට හරිම රසයි, වැඩි වියදමක් යන්නෙත් නෑ. හදලා බලන්න. හැම වෙලේම අපේ ගෙදර හකුරු නෑනේ. ඒ නිසා මේ විදියට සීනි ටිකක් කැරමල් කරලා හදලා බලන්න. වැඩි වියදමක් යන්නෙත් නෑ. අපිට ඉක්මනට හදා ගන්නත් පුළුවන්. ඔයාලත් මේ විදියට හදලා රස බලන්න. වීඩියෝ එක නැරඹුවට ගොඩාක් ස්තුතියි. අපි ආයිත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.